බලන්න ඉතින් ඔයගොල්ලෝ එකතු වෙන මගේ පළවෙනි වීඩියෝ ගේම් ප්ලේ වීඩියෝ එක. ඉතින් වැඩි කතා නොකර අපි යන් වීඩියෝ එකට. හරි අම්මට. ඒක නම් ලේසි ඈ. ලේසි කියන්නේ ඊසි ඈ. මේක යම අම්මට වල උඩ මොකද්ද බං මේ? ඒගොල්ලි ලෙවල් කියන්නේ ෆ්‍රෙන්ඩ්ස් ඔය අමාරු ගේම් එක. මේ කුඩි අන්න වලේනෝ මේ ගේම නම් එපා වෙනවා ඈ. මොන ගේම? පොඩ්ඩක් යන්න දී අම්බා. අඩ ගේම් එක පටන් ගත්ත විතර. හරි දැන් ඉතින් දින් අඩ වල මේ බලු වැඩ කරන්නේ හරිද ගේම යන්නේ අඩ ඔය ඉඳවන්ද වලක්කානේ බලහන් මං ඒක න ගුන්තරිය වගේ දැනගෙන වැට්ටුණා. ඒ අර මේ ගේම් එක මාර එන මේ කන්නේ කමන්නේ. හරි ඒකත් ලේසි. ඒක දින්න ලේසි නෑනේ. කීයක්ද කොයිද මේවා. හරි මේකේ කටු හරි කට් හරි දැද්ද දැන් කා මර්සි දාපම් පුළුවන් නෝ. මට උඩ මේක ඉස්සරට නෑ. අඩු බම්බුවද්ද බම්බුවද්ද බං. අඩ හරි ඉවරයි. මොන්න බම්බුවද්ද අතන්නේ. අරක ඉස්තරට ගියා. යකෝ අරක පස්සට ගියා නම් බො ඵලයන් පස්සට. හරි මේක න ලේසි බං මේ පැත්ත. කියන්න ඕන ඒතන මේක කටුවෙන් සින්න ඇතින්න බා. කොහෙන් කටු ඉදන්නේ ඔන්නනෝ අපට උඩු අඩු මං හිතේ අනිත් පැත්තට තේ කියලා මම එකයි දොරට ගියේ. මේක කොහෙන් කටු අර මොකද අර පැත්තෙන් යත ඇද බෑනී වැටෙනෝනි අවුල යා අම්මට උඩු ඒ කොහොමද යන්නේ කොහොමද උඩ පයින්න බෑ. අඩ උඩ පයින්න බෑ. අඩ උඩ පයින්න බැරන සවලක් කදාගෙන අර උඩ පැන්නවා. අඩවා කෝසා වලට යන්න ඕනේ. අඩු තව ටිකක් මම සවල කුත්තු වෙන්නේ එතන. අඩි වරෙන් ගහගන්න. දැක්ක දෑ ගහගන්න එන්න කිව්වම අම්මට ගහගන්න එන්න කිව්වා පවුලත් එක්කම එනෝනේ. අඩු ගහගන්න විතර එන්න කිව්වේ මේකද? ඊළඟ ලෙවල් යමම් බා. හරි මොකද්ද බං මේ? උන්නස් ගිරියයි. හරි මේ පැත්තට පැන්න. ඇද්ද? අනේ පල්ලයන් බයි යන්න. මොකද්ද දෝ? හරි. අනේ පල්ලයන්. හරි බලු වැඩ කරන්න එපා. හරි අන්න දැක්කද මුන්ට බෑ මාවනවත් අඩු මේ කියන්නේ කොහොමද? හරි මේ ඉන්නේ මේ මගුල එල්ලිලා යන්න ඕනේ. හරි මෙහෙම යන්නේ. හරි දැන් දුර ආන්න. එතන පොඩි මාර්සියක් මේ ගේම් එක මාර්සිය දාන වැඩි. හරි මේක හරි පැන්න. මට උඩු ඒක අඩෝ මේ ගේම් එකේ නා මාරුයි කියන්නේ නිකන් නෙවෙයි. අඩ කොයින් මං කැමති කොයින් වල මං කැමති නෑ. අර අයිනම අයිඩ් බැලේ වගේ කොයිල් එක කමන්නේ. ඒකට හරියට මම කොයින් ටිකක් ගන්නවා. අන්න වැටුණා. කමන්නේ. අර කොයින් එකට හරියට කොයින් දෙකක් හම්බුණා. හරි තව දෙකක් ගත්ත. එතකොට අතනින් වැඩිපුර එකකුත් වෙනවා. දැන් ඉතින් මට වැඩිපුර කොයින් දෙකක් තියෙනවා. ඒක මටම හොඳයි. කොයින් වැටින්න උඩ කොයින් එක.
හරි. අඩෝ මගේ ඉතුරු කොයින් එක මේ වාරේ තෝදාලා යන්න බෑ මේ වාරේ. අරක ගන්නවා. එකක් ගන්න එක වැටෙනවනේ. හරි මේ මගුලි කොහොමද? හරි එකක් බරස් දෙකක් බරස් උට්නාස්කි. ඒරි ඔහොම පයි. අනේ ඉඳුපන්. හරි. හරි මට දැක්කද ෆෙන්ස්. ඒ කියන්නේ හිමින් බෑ වැඩ කරා. කලබලේ වැඩ කරන්න. දැක්කද මං අර කලබලේ ගිහිල්ලා. අඩෝ කොයින් තියෙන මම මේ කොයින් එක ගන්නවා. කොයින් එකක්ද බෝම්බයක්ද බා? අල්ලම්මා ගුලම්මි. කොයින් නෙවෙයි බං ඔක්කොම බෝම්බ. බගුලක් හදා. ඔක්කොම කොයින් බං කොයින්ලු බෝම්බ. මල්ල උන්නස් ගිරිය අම්මට හුඩු අන්ති වෙනක හිටු කෑලිත්නේ. ඒ මේක ලේසි වහන්න දොට අම්ම නෑෆෙස් වම් පැත්තර යනක බොහම යන්නේ දකුණු පැත්තර යනක බොහම යන්නේ වම් පැත්තර. හරිද මේකෙත් එහෙමමයි. වම් පැත්තර යනක බොහම දකුණු පැත්තර යනක බොහම වම් පැත්තර. අන්නේ වගේ ටිකක් මේ ගේම් එකෙත් අමාරු දේවල් තියෙනවා. හරිද මේවා විසඳගෙන යන්න ඕනේ. මේකෙත් එහෙමයි. මේ බලන්න ෆ්‍රෙන්ඩ්ස් ඔන්න පොඩ්ඩක් ඉන්න. මේ මං ජම්ප් එක ඔබන්නේ කටු වලට. ඔන්න දැක්කද කටු ජම්ප් වෙන්නේ මම නෙමෙයි. ඔයගලන් පේනවද දන්නේ ජම්ප් වෙන්නේ කටු. හරිද ඒක ඉතන කට්ටක් තිබ්බද? නෑ එතනට එනවනේ. හරි දැන් ඉතින් ගේම් ගැව්වා ගිතා. මට මම කියන්නේ හරි මේ මොකලකෝ ආලි අර උඩ අම්මට හුඩු යකොට උත්තර උඩ යනු දරිය ඒක දින්නනි වල්ලීදී ඒක ලීදී what නෑෆිස් වම් පැත්තර යන්නේ බොහම දකුණු පැත්තර යන්නේ වම් පැත්තට. හැබැයි ෆේස් එක ලේක පයිද්දික වෙනස් වෙනවා. හරිද එහෙම තමයි ඉතින් මේ මගුල. අන්න බස් වෝල්ට් අඩු මෙන්න බස් අම්මට හුඩු බස් වෝල්ට් නෙවෙයි ඒක. ඔන්න බලන්න අපි බස් එක නැගලා යන්නේ. ඔදිබේ ට්‍රැෆික් අස්සේ. ඔන්න බලන්න ට්‍රැෆික් අස්සේ මිනිහෙක් පැන. හරි රෝදයකට තව වෙන්න පුළුවන් කියලා කතාවක් තියෙනවා. ට්‍රැෆික් අස්සේ යන්නේ ට්‍රැෆික් අස්සේ. දැක්කද අපිට පුළුවන් ඔය පාර පයින්න ට්‍රැෆික් අස්සේ. මේකේ කොහොමද? අඩෝ මෙන්න කාර් නෙවෙයි වාහන හන්දියේ මේ බස් අම්මට හුන්නක් ගියේ යන්න වැටුණා. අඩෝ ඊ මොන බම්බුවක්ද මේ? ඕයි පොඩ්ඩක් ඉඳන් අයියෝ. ඒ පොඩ්ඩක් මේකේ තියෙන්නේ ෆ්‍රෙන්ඩ්ස් අපිට හදන උඩ පොඩ්ඩක් ඉඳන් බල්ලෝ දාලා ටිකක් යන්න අම්මට උඩ. අඩෝ මේක වගේ අර කලින් වගේ උඩ පයින්න තිබ්බනම් මාරු. පැනම් නෑෆෙස් සතුටට ඇඩේනවා. අඩෝ මේක මෙච්චර අමාරුනා. ඉස්සරාලේවල් කොහොම අමාරුයිද බා. අන්න ඕක තමයි මට දැවෙන ප්‍රශ්නේ. මී හරක කියන්නේ තෝ කියන්නේ මං තෝ මං තෝ කියන්නේ මං කියන්නේ තෝ කියන්නේ මං. හරි ඒක වැඩන්නේ. මේ මොකද්ද බබ්බි අම්මට උඩ පොඩ්ඩක් ඉඳහම් බං. ඒක එනකන් ඉන්න ඕනේ. තෝ හදිස්සි වෙලා නම් වැඩේ කරන්න බෑ. හදිස්සි වෙලා වැඩ කරන්න ගියොත් කෝ බ්ලොක් අම්මන මම හිතුවා එතන පොඩි මර්සියක් දායි කියලා. ටම්මෝලිය කල්පනා කරලා වැඩ කරන්න ඕනි. හරිද ඔන්න බලන්න මේක ලේසින් ගන්න බෑ. මං කිව්වේ නේ. මං කිව්වද ලේසින් ගන්න පුළුවන් කියලා? නෑ කොහෙලාද
නේ මේ මේ මොන බම්බුවක්ද බං ඔඩ්ඩෝ මේ දැනගෙන ගහන්න ඕනේ එක ඊස්පින් මේක මොකක් හරියයි මේක යවුලන් අන්තිමේක සමි චුකරන තුඩින් පෙන අන්න දැක්කද නයිස් මොල්ලනේ නයිස් මොල්ල නෙවේ මේක කොහොඳ ආර අටින් ස්පින්නයක් හරි අන්න කට නැති මේක වැටෙනවා හරි ආද ඕ තවටික මහිතු වැටි කියලා උලන්නේ යමන් දැන් ඉතින් අන්න කොටුව ගිහිල්ලා මාර මගුල කොටුවන් මේ මොන මගුලක්ද මේ ඒ බාලු වැඩ කරන්න බාවා අඩෝ බලෑ ගේම් ගහන්න ආරි ආසාාවෙන් මේ මොකක්ද මොකෝ මෙතන හිමින් අම්බ අඩ්ඩෝ මට තියෙනවා ෆෙස් ලස්සන මොලය නෑ ඒක වැඩන්නේ ඒක වැඩන්නේ හරි තේ බොල්ලු යොන්න දීප කියන වැචන ගාව ගන්න එපා වලක් අඩෝ ලීසි ඔන්න එක පාරින් ගැහ්ව හරිද වැඩ්ඩෙක් අරි මේක දෙපාරිංගම් දෙපාරි පොඩ්ඩක් ඉන්න යාළුවනේ මේ දෙපාරෙන් කිව්වේ නෑ ඔයිස්ස කප්සට් වුණා ඒකයි දෙපාරින් කියලා කිව්වේනේ මං තුන් පාරින් ගහනු කියලා කිව්වේ හදවතේ කොල්ලෝ ඉඳපා බලු වැඩ කරන්න එපා වෙනස් සේද මේ මගුල නම් ෆෙන්ස් ගේම් එක හදපු කෙනා දන්නවාද හදපු කෙනානේ මේක හදන්න කියපු එකාව තමයි මේ කරන්න හදන්න අදපු එකා නම් අවුලන්නේ නැත්තව දැන් ෂුවර් නෑනේ මේ හදපු එපාම කිව්වත් දන්නේ නෑනේ හදපු එක හිතුවත් දන්නේ ඕන් ඕක ප්‍රශ්නේ මොල්ලෝ පයින්නෝ මල්ලා පයින්නෝ කියන්නේ ආයි මට නම් හුන්නක් ගියම් මතක් වෙනවා අර යන්න හිටනවා අපේ ආච්චිලා ගෙදර සැපෙන් ඉන්න හරිද ෆෙස් මේකේ මම භාගයක් ගහන්නේ ගොඩක් දුර ගහන්න යන්නේ භාගයක් ගහලා අපි නවත්තමු ඊළඟ එපිසෝඩ් එකේ කොහොම හරි ගහමු හරිද හරි ඉතින් එකපාර ගහන්න බෑනේ උඹලගේ එපිසෝඩ් දික්කනෝනිකි ඔය එපිසෝඩ් දික් වුණාම දන්නවා ටිකක් මං හිතන්නේ ඊළඟ ලෙවල් වෙද්දී එපිසෝඩ් වැඩිපුර වීඩියෝ දික්කේ ඔය අන්තිම ලෙවල් එක වගේ ඒක චූටි ලෙවල් ටිකක් තිබ්බට එන අමාරුයි මං හිතන්නේ මං ඒක කට් කරලා හදන්න හරිද ෆේස් එහෙනම් අදට ගේම් ප්ලේ වීඩියෝ ගෙනයි එහෙනම් අපි ගියා